හයි ළමයි කොහොමද ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් කොහොමද ඔයාලා පරිස්සමට සතුටින් ඇති කියලා මම හිතනවා. අපි ඉතින් මේ නුවරඑළිය ගෙවන දෙවැනි දවස. මම හිතනවා මම දාපු part 1 vlog එක ඔයාලා බලන්න ඇති කියලා. බැලුවේ නැත්නම් ගිහින් දැම්ම බලලා එන්න ඕනේ. ඉතින් අපි නුවරඑළියේ අදත් plan කරන් ඉන්නවා ලස්සන තැන් ටිකක් බලන්න යන්න. බලමු මේ plan කරන් ඉන්න තැන් ටික අපි බලන්න යන්න පුළුවන් වේද කියලා. මේ වෙලාවට ඇති උදේ 6:00 විතර. මං ඉතින් ටක් ගාලා නැගිට්ටා ඉර පායන හැටි බලන්න නුවරඑළියට. කොහොම හරි ඊයේ රෑ නම් එච්චර සීතලක් තිබුණ නැහැ නුවරඑළියට. මම හිතුවේ සෑහෙන සීතලක් දිවේයි කියලා. Sindokya. Sindokya. Sinda behe. Arulu nidhi ne. Sindokya no. Okay. Kiyanoni. Kiyanoni. අපි දැන් මේ කට්ටියත් එක්ක රෙඩි වෙලා ඉන්නේ plan කරපු තැන් ටික බලන්න යන්න තමයි. අපි බලමු ඒ තැන් ටික අපිට බලන්න යන්න පුළුවන් වේද කියලා. අපි plan කරන් ආවේ අඹේවැල farm එකට යන්නයි ස්ට්‍රොබෙරි farm එකට යන්නයි. අපි බලමු ඊට අමතරව අපි තව තැන් දෙකක් බලන්න ගියා. බලමු මේ කොහෙද කියලා. නුවරඑළිය ටවුන් එකට ගියාට පස්සේ කට්ටිය කිව්වා සිංගල් ට්‍රියන් කියලා. එතන හරිම ලස්සනයිලු. මං කලින් ගිහිල්ලා නැහැ. පළවෙනි පාරට තමයි මේ යන්නේ. අපි එතෙන්ටත් ගිහින් බලමු කොහොමද කියලා. ඔන්න දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ. ඇත්තට මෙතන හරිම ලස්සනයි. නුවරඑළිය ටවුන් එක මාරම ලස්සනට පේනවා. එතන එහා පැත්තේ පන්සලකුත් තිබ්බා. මට ඒ ටික නම් වීඩියෝ කරන්න ඇත්තටම අමතක වුණා. ඔයාලත් නුවරඑළිය આવොත් එතෙන්ට යන්න අමතක කරන්න එපා. හැබැයි එතෙන්ට මං හිතන්නේ උදේම ගියොත් තමයි එතන ලස්සන බලන්න පුළුවන්. ඇත්තටම අපි ගියපු වෙලේ නම් ඇත්තටම අවුව චුට්ටක් සැරයි. ඔයාලා යනවා නම් උදේක යන්න බලන්න. හරිම ලස්සන view එකක් බලා ගන්න පුළුවන් වෙයි. අපි ඉතින් එතන ලස්සන ෆොටෝ ටිකකුත් අරගෙන දැන් මේ යන්නේ අඹේවැල. බලන්නකෝ අඹේවැල යන ගමන් මම දැකපු තේ. ඔයගොල්ලෝ මේක වීඩියෝස් වලින් දැකලා ඇති නේද? ඇත්තටම මේකට කියන නමක් නම් මම දන්නේ නැහැ. හැබැයි ඒක හරිම ලස්සනයි නේද? ඔයාලා හිතන්නේ මේ වලව්වේ හොල්මන් ඇති කියලා දානේ? මම නම් හිතන්නේ නැහැ. එහෙම ඉතින් හොල්මන් තියෙනවා නම් ඉතින් වටපිටාවේ අය ඉන්නේ කොහොමද නේද? ඔයාලා දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.
ඔන්න ඉතින් දැන් අපි මේ ඉන්නේ අඹේවැල ෆාම් එකේ. ටිකක් සෙනගත් ඇවිත් ඉඳියා. අපි දැන් මේ ගියේ අප්‍රේල් 13 බලන්න මාසෙකුත් ගිහිල්ලානේ. කාලය යන්නේ ඉක්මන බලන්නකෝ නේද? හරි හරි. එහෙනම් අපි ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. මම මේ ආවේ පළවෙනි පාර. අපි දැන් මේ ටිකට් අරගෙන යන්න තමයි හදන්නේ. කොහොම හරි 4200ක් ගියා අපි ඔක්කොටම. මං හිතන්නේ කෙනෙක්ට ටිකට් එක 400ක්ද කොහේ. ඇත්තටම මම මේ ආවේ පළවෙනි පාර නිසා කොහොමද කියන්නේ ඇත්තටම මම මේ දැනගෙන ඉඳියේ නෑ ඇතුළට යනකම්ම. වීඩියෝස් වලින් දැකලා තිබ්බට අර ඇත්තටම දකින්න ඉතින් අදනේ. ගිහින් බලමු අපි. අම්මෝ මම බලන් ඉඳියේ එතනින් කොයි වෙලාවෙද එළියට එන්නේ කියලා. හැබැයි වටපිටාව නම් හරිම ලස්සනයි. දැන් ඉතින් කට්ටිය කමෙන්ට් ආයිත් දාන්නේ යාළුවෝ බලන්න ගිහිල්ලයි කියලා. ඇත්තටම යාළුවෝ බලන්න තමයි ගියේ. පවුනේ ඉතින් ඒගොල්ලොත් ඉතින් ඉඳලා හිටලා බලලා යන්න එපැයි නේද? ඔන්න ඉතින් තව යාළුවෝ ටිකක් බලන්න ආවා. ඇත්තටම යාළුවා නම් හරිම හුරතල්ලානේ. එක්කෙනෙක් ගෙදර ගේන්න බැරි වෙයිද දන්නේ නේ හදාගන්න. හැබැයි යාළුවව එහෙම කුඩුවක් ඇතුළට දාලා තියෙද්දි නම් පොඩ්ඩක් දුක හිතුණා. පවුනේ ඉතින් නේද යාළුවත් ඉතින් නිදහසේ ඉන්න එපැයි. ඔන්න ඉතින් අපි දැන් මේ අඹේවැලින් පිටත් වෙන්න තමයි හදන්නේ. කොහොම හරි ඉතින් අපි ලස්සන ෆොටෝස් ටිකකුත් ගත්තා. කවදා හරි ඉතින් මතක සටහන් විදියට තියෙන්නේ ඔච්චරයිනේ. ඊට පස්සේ ඉතින් අපේ ප්ලෑන් එකේ තිබ්බේ නැති තැනක් බලන්න යන්න තමයි දැන් අපි මේ හදන්නේ. ඔයාලා හිතන්නේ කොහේ කියලාද? බලමු ගිහිල්ලා. අපි මේ යන්නේ ශාන්තිපුර. මං එතෙන්ටත් ඇත්තටම කලින් ගිහිල්ලා තිබුණ නැහැ. ඔයාලා හිතනවා ඇති නේද මියා කොහෙවත් ගිහිල්ලා නැහැ නේ කියලා. ගිහිල්ලා නැති නිසානේ අනේ ඉතින් මේ බලන්න යන්නේ. ඔන්න ඉතින් දැන් අපි ආවා. හයියෝ ළමයි අපි උඩට ගියා විතරයි වහින්න පටන් ගත්තා.
මං ඉතින් ගියපු එක අපරාධ නිසා ඔයාලට පෙන්වන්න වීඩියෝස් ටිකක් ගත්තා. අපිට අර උඩටම යන්න බැරි වුණා. අර දෙවෙනි තට්ටුවට විතරයි අපිට යන්න පුළුවන් වුණේ. ඒ තරම් හොඳටම වැස්ස. ඇත්තම කියනවා නම් මම ඔය වීඩියෝස් ටික ගත්තේ ඇත්තටම කුඩයක් ගිහිලාගෙන. නැත්තම් ඉතින් ගියපු එක අපරාධනේ නේද? Two hours later. ඔන්න ඉතින් දැන් අපි මේ නවතින තැනට ඇවිල්ලා කට්ටියත් එක්ක වොෂ් දාලා කෑම හදලා පොඩ්ඩක් ඉතින් කයි එක ගහ ඉඳලා පොඩි චැලෙන්ජ් එකක් පටන් ගත්තා. බලන්නකෝ ඔයාලා කවුද වැඩිපුරම කන්නේ කියලා. දැන් ඉතින් අපි මේ හොඳට කාලා බඩවල් ටික පුරවගෙන නිදාගන්න තමයි මේ හදන්නේ. නිදාගන්න කලින් ඉතින් පොඩි පිස්සුවකුත් නැටුවා. දන්නේ නැද්දි ඉතින් ගෑනු ළමයිනේ ආසම දෙයක් තමයි යාළුවොත් එක්ක පොඩි පිස්සුවක් නටලා කොහේ හරි ඇවිදලා කරලා ඉන්න. මං හරිම කැමති අපේ මේ දින යාළුකමට. මම හිතනවා ඒ යාළුකම කවදාවත් වෙනස් වෙන එකක් නැති වෙයි කියලා. මං දන්නවා එයාලා මේ වීඩියෝ එක බලනවා කියලා. හරි. එහෙනම් ඉතින් මම දැන් අපේ මේ දෙවෙනි දවසේ vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක බලුවාට බොහොම ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් like කරලා, comment කරලා, share කරන්න, subscribe කරලා තියාගන්න අමතක නොකර ඊළඟ වීඩියෝස් ටික බලන්න. ඊළඟට ඉතින් මම ඔයාලට ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් හැමෝටම සුබ රාත්‍රියක්.